දැන් සමහරට කෙනෙක් කියන්න පුළුවන් නෑ මේ ඔක්කොම කරන්නේ දරුවෝ වෙනුවෙන් හාමුදුරනේ කියලා කියන්න පුළුවන් නේ. එතකොට දැන් ඔබ කියයි මේ ඔක්කොම කරන්නේ අපේ දෙමව්පියෝ වෙනුවෙන්. ඔබට කියන්න මොනවා හරි කතාවකුත් ඇතිනේ ඔබගේ පැත්තෙන් නේද? හැබැයි ඉතින් ඔබට කවදාවත් දැන් මේක භවයෙන් වැහුණාම ඔක්කොම ඉවරයි පින්වත් ඊට පස්සේ. දැන් භවයෙන් වැහුණාට දැන් අපිට භවයෙන් වැහිලා තියෙන නිසා අපේ පෙරේව මොකක්වත් අපි දන්නේ නැහැ. එතකොට ඔබටත් මේ වගේම දරුවෝ හිටියේ යුගයක් තිබිලා තියෙනවා ගිය ජීවිතෙත්. දැන් මනුස්ස ලෝකෙම ඉඳලා ආයේ මිනිස්සෙක් වුණා කියලා අපි හිතමුකෝ. ඒක අතිශය දුර්ලභ අවස්ථාවක්. එහෙම වුණත් දැන් මනුස්ස ලෝකේ ඉඳලා දැන් මෙහාට ආවා කියලා හිතන්නකෝ. එතකොට මෙහෙට ආවනම් එහෙනම් ඒ ජීවිතෙත් දරුවෝ ඉන්න ඇති. ඒ ජීවිතෙත් දෙමව්පියෝ ඉන්න ඇති. ඒ ජීවිතෙත් ගෙදරක් තියෙන්න ඇති, ඉඩමක් තියෙන්න ඇති, යාන වාහන තියෙන්න ඇති. ඒ තමන්ගේ කර්ම ශක්තියට අනුව යාට මේ හමු වීම, මුණ ගැහිම්, ලැබීම් තීරණය වෙලා තියෙන්න ඇතිනේ. හැබැයි ඔබට කවදාවත් දැන් ඔය මතක් වෙනවද? දැන් ඔබට නිකන් ඉඳලා හිටලවත් හිතෙනවද අනේ ගිය ආත්මේ මගේ අම්මා කොහෙද දන්නේ නැහැ දැන්? එහෙම ඉඳලා තියෙනවද? ගිය ආත්මේ මගේ දරුවෝ සනීපෙන් ඉන්නවද දන්නේ නැහැ. ගිය ආත්මේ අපේ ගෙදර කොල්ලෝ ටික හොඳට ඉන්නවද දන්නේ නැහැ. මේ මට මේවා මතක් වෙනකොට හාඳුරන්නේ වාවන්නේ කියලා අපිට නම් කවුරුවත් කියලා නැහැ. කියන්නේ භවයෙන් වැහෙනකොට මේ ඔක්කොම ටික ඉවරයි. එතකොට තේරෙනවද දැන් මේ හදාගත්ත ටිකටත් ওই ටික තමයි වෙන්නේ කියලා? දැන් මේ හදාගත්ත දරුවන්ටයි, හදාගත්ත ගෙදරටයි, හදාගත්ත ඉඩමටයි, දේපලටයි, ආන වාහන වලට ওই ටිකම තමයි වෙන්නේ. භවයෙන් වැහුණාට පස්සේ වගේ වගක් නැහැ. හැබැයි මේ භවයෙන් වැහෙන ජීවිතය ගැන බුදු කෙනෙක් දැන් මේ කතාව හරියටම දැනගත්තම තේරෙනවා මම හදාගත්ත ලෝකේ තනිකර මායාවක් කියලා. ඒතකොට මේ මායාවට අහුවෙලා මම නිකම් ප්‍රපංච නිර්මාණය කර ප්‍රපංච හදා මේ ලෝකේ යනවා. S2 පියාගත්තාම ඔක්කොම ඉවරයිනේ කියලා මේක හොඳට තේරෙනවා. හැබැයි තේරෙන්නේ ධර්මයෙන් බැලුවොත් විතරයි. ඒතකොට මේක හේතුඵල සහිතව විමසනකොට තමයි මේ කතාව තේරෙන්නේ. එතකොට මේක නිකන් හොද මඩේ දානවා වගේ වැඩක් පින්වත් නේ. ඒතකොට හොද මඩේ දානවා කියන්නේ දැන් හිතන්නකෝ වෛද්‍යවරයෙක් වුණා කියලා. ඒතකොට වෛද්‍යවරයා ආයෙ පෙරපාසල් යවන මේ සංසාරය යන්නේ මේක. දැන් වෛද්‍යවරයෙක් වුණා කියලා යා හිතන්නකෝ දැන් වෛද්‍යවරයෙක් වෙන එක ලේසි වැඩක්ද? වෛද්‍යවරයෙක් වෙන එක පොඩි වැඩක්ද බලන්නකෝ. පෙරපාසල් යවන්න ඕන, ඉස්කෝලේ යවන්න ඕන, ඊට පස්සේ ලංකාවේ නම් හොඳට උසස් පෙළ පාස් වෙන්න ඕන, බයෝ සයන්ස් කරන්න ඕන, ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ප්‍රවේශය හදා ගන්න ඕන. එතනින් පස්සේ විශ්වවිද්‍යාලයට ගියා කියන්නකෝ. විශ්වවිද්‍යාලයට ගිහින් ඔන්න අවුරුදු 5ක් 6ක් හට්ට කාගෙන ඔන්න උපාධි ඉවර කරගන්න ඕන. උපාධි ඉවර කරගෙන ඊට පස්සේ දැන් එතකොට එයා ඒ බාහිර අරමුණු පස්සේ ලුහු බඳිනකොට ඒක මායයට ආසුවීමක් කිව්වේ ඒක ඉවර වෙන්නේ නැහැ. දැන් වෛද්‍යවරයෙක් වෛද්‍ය උපාධිය අරගෙන එයා පාඩුවේ ඉන්නවද? නෑ. එයා බලනවා ඊට පස්සේ කොහොමද පශ්චාත් උපාධියක් කරගන්නේ. ඊට පස්සේ එයා බලනවා කොහොමද මම විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නේ. ඊට පස්සේ එයා ඔන්න රට යනවා. රට ගිහින් ඔන්න අවුරුදු 7ක් 8ක් ගිහින් එයාගේ උපාධිය සම්පූර්ණ කරලා ඔන්න ලංකාවට එනවා. ඊට පස්සේ එයාට හොඳට සල්ලි හම්බ වෙනවා. දැන් ඉවර වෙනවද ඒක? නෑ. ඊට පස්සේ එයා හිතනවා නෑ මේත් මදි තව දැන් තව තැන් කීපයක් අල්ල ගන්න ඕන. ඊට පස්සේ ඒ තැන් වලට ගිහින් ලෙඩු බලන්න ඕනේ. එතකොට මට ඒ ලෙඩෙකුට මෙන්න මේ ගාන වගේ හම්බ වෙයි. ඒතර මම වාහනයක් ගන්නවා. ඊට පස්සේ වාහනයක් ගත්තාම මේක ඉවර වෙනවද? ඊට පස්සේ බලනවා එයා ඊට වඩා හොඳ වාහනයකට කොහොමද යන්නේ කියලා. ඊට පස්සේ සාමාන්‍ය ලක්ෂ 50ක විතර වාහනයක් ගත්තොත් එයා ලක්ෂ 50ේ වාහනෙන් සෑහීමකටපත්. ඒකයි මේක මායයට අසුවීමක් කියලා කියන්නේ. ඊට පස්සේ එයා බලන්නේ ඊළඟට කොහොමද ඊටාම සුපිරි පැලැන්තියේ වාහනයකට යන්නේ. කෝටියක් විතර වාහනයක් ගන්න. ඒක ගත්තත් ඉවර වෙන්නේ නැහැ. එතකොට දැන් ඒක සමාජිත ආසුව පහසු වාහනයක්. ඒක ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්නකො වෛද්‍යවරයෙක් ඔන්න ඔක්කොම කරගෙන ඊට පස්සේ ওই මිනිස්සයා අවුරුදු මෙහි 70යි උපරිම. ඩොඩායි බෑ වෛද්‍යවරයෙක් නෙමෙයි ඊට වඩා කෙනෙක් වුණත් බෑ. මේ අනිත්‍ය වෙලා යන විපරිණාමයටපත් වෙලා යන මගේ වසඟේ තියාගන්න බැරි ලෝකයකදී නතර වෙලා ඉන්නේ. ආ වෛද්‍යවරයෙක්ද, ඉංජිනේරුවෙක්ද, මහාචාර්යවරයෙක්ද, කෝටි ගාණක් පොතේ තියෙන මිනිහෙද මොකක්වත් බලපාන්නේ නැහැ. ඊට පස්සේ යාට පුදුමී කියන්නේ මේ ජීවිතේ අවුරුදු 70න් විතර අතහැරෙනවා. ඒතර යාට අකමැත්තෙන් වුණත් එයාගේ කාර් එකත් අත්හරින්න වෙනවා. උපාධියත් අත්හරින්න වෙනවා. දැන් බලන්න එහෙම වෛද්‍යවරයෙක් මැරිලා හිතන්නකෝ ආයේ මෙහෙට්ටම ආවා කියලා, මනුස්ස ලෝකෙට ආවා කියලා. ආයේ පෙරපාසල් යන්න ඉපේ. ඒකයි මම කිව්වේ වෛද්‍යවරයා ආයේ පෙරපාසල් යවන සංසාරයක් මේක. දැන් එයාට පුළුවන් ද කියන්න නෑ මම කලින් ડોක්ටර් කෙනෙක් මම කොහොමද ආයේ පෙරපාසල් යන්නේ මට බෑ පෙරපාසල් යන්න පුළුවන්ද? නෑ එයා ආයේ පෙරපාසල් යන්න ඕනේ. එයා ආය යන්න ලියන්න ඕනේ. අන්න ඒ වගේ හොද මඩේ දානවා කිව්වේ ඒකයි. එහෙම එකක් මේක. ඒතර මේ කතාව අපිට යන්තම් හරි කියලා දුන්නේ අපිට මේ යන්තම් හරි මේ කාලේ මේ කතාව ඇහෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ නිසයි. ඒ නිසා මේ කතාව හොඳට තේරුම් ගන්න පින්වත්නි.
තේරුම් අරගෙන මේ බාහිර අරමුණු පස්සේ ලුහුබඳින්න එපා. එතකොට යා මාර්යාගේ වසඟෙන් සම්පූර්ණයෙන්ම මගේ හැරිලා යනවා.